අයිබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා ස්මාර්ට් ලයිෆ් ශ්‍රී ලංකා YouTube channel එක බලන ඔක්කොටම. අද මම මේ පළවෙනි වතාවට මේ වගේ වීඩියෝ එකක් කරන්නේ. මම අද කියා දෙන්න යන්නේ දැන් අපි හැමෝම කට්ටිය දානවනේ මේ රීලෝඩ් දානකොට දැන් අපි සාමාන්‍යයෙන් හිතමු ඩයලොග් 198 දානවා. 198 දැම්මම අපිට කවදාකවත් සල්ලි හම්බ වෙන්නේ නැහනේ. රුපියල් දෙකක් හම්බ වෙන්නේ නැහැ. මමත් රීලෝඩ් දානවා. මම දෙන්නෙත් නැහැ ඉතින්. දැන් මම එහෙම බලලා මම බලනවා ඒ රුපියල් දෙකක් කස්ටමර් කෙනෙකුට ඉතුරු කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය තමයි ඒ කම්පැනියෙන් දීලා තියෙනවා කස්ටමර්ට පාවිච්චි කරන්න කම්පැනියේ ඇප් එකක්. ඩයලොග් එනවා මයි ඩයලොග් ඇප් කියලා ඇප් එක දීලා තියෙනවා. මොබිටෙල් එකේ නම් මොබිටෙල් ඇප් එක දීලා තියෙනවා. හච් එකෙත් එහෙමයි. ඉතින් මේකට ඔයාලා කරන්න ඕන මේකට සල්ලි දාලා තමන්ගේ account එකට සල්ලි දාගන්න. සාමාන්‍යයෙන් 190 ටික 200 දානවා. 200 දානවා තමන්ගේ account එකට. ඒකට දාලා account එකට 200 දාලා account එකෙන් තමන්ට අවශ්‍ය පැකේජ් එක සිලෙක්ට් කරලා දා ගන්නවා. එතකොට අර පැකේජ් එකත් ගන්නවා. තව රුපියල් 2කුත් ඉතුරු වෙනවා තමන්ගේ account එකට. ෆෝන් නම්බරේ. එතකොට අර ෆෝන් නම්බරේ තියෙන account එක ඉවර වෙන්නේ නැහැ. අරකට තියෙනවා. මම දැන් කියා දෙන්නම් කොහොමද මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඒවට ගිහිල්ලා ඒක කරගන්නේ කියලා. එහෙනම් දැන් අපි බලමු කොහොමද අපි මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. ඉතින් අපි යනවා Play Store එකට. Play Store එකට ගිහිල්ලා සර්ච් කරගන්නවා My Dialog app. එන්න මේ තියෙන ඇප් එක අපි මේකට ඉන්ස්ටෝල් කරගන්නවා. මේකදී මගේ අර මේ data package එක මේ පොඩ්ඩක් අර ස්ලෝ නිසා පොඩ්ඩක් ඩවුන්ලෝඩ් වෙන්න හිමින් මේක අපි 100%ක් ඩවුන්ලෝඩ් කරගන්න ඕන. මම කියන්නේ මේක Apple phone වලටත් මේ app එක වැඩ කරනවා. මේක එහෙම Apple Android එහෙම කියලා නෑ. මේක දෙකටම වැඩ කරනවා මේ app එක. මේ තියෙන්නේ මම ඩවුන්ලෝඩ් කරගත්ත My Dialog app එක අපි ඒක ඕපන් කරමු. ඕපන් කරාම දැන් මෙතන ඔයා මුල්ලම වතාවට යනවා නම් මේකේ තියෙනවා ඔයාගේ ෆෝන් නම්බරේ දෙන්න. ඔයාගේ ෆෝන් නම්බරේ මෙතෙන්ට දුන්නට පස්සේ ඔයාට එනවා වෙරිෆිකේෂන් කෝඩ් එක. ඒ කෝඩ් එක දුන්න පස්සේ තමයි ඔයාට මේක ලොග් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ මේ විස්තර ටික මේකට ඇතුළු කරන්න පුළුවන්. ඇතුළු කරලා පස්සේ මෙතන තියෙනවා දැන් ඔයාගේ මේකෙන් ලබා ගන්න පුළුවන් සේවාවන් තියෙනවා. දැන් මෙතන තියෙනවා ඔයාගේ සාමාන්‍යයෙන් සල්ලි තියෙන ප්‍රමාණය. මගේ එකේ මගේ පැකේජ් එකක් තියෙන නිසා සල්ලි නෑ. මේ 714ක් පමණ තියෙන්නේ. ඊපස්සේ ඔයාට තව ඉතුරු වෙලා තියෙන ඩේටා ප්‍රමාණය බලා ගන්න පුළුවන් මේකේ. මේකේ anytime GB 26ක් තියෙනවා. social media unlimited තියෙනවා. ඊට පස්සේ මේකේ voice කොච්චර තියෙනවද unlimited voice තියෙනවා. මගේ තව මේකේ SMS තියෙනවා 1000ක්. SMS නම් ඉතින් දැන් පාවිච්චි වෙන්නේම නැහැ. ඊට අමතරව ඔයාලට දැන් මේක තව රීලෝඩ් කරන්න ඕන. දැන් මම කියලා රීලෝඩ් එක සල්ලි දාලා තියෙනවා නම් මෙතන සල්ලි තිබ්බනම් ඔයාලට මෙතනින් ගිහලා අවශ්‍ය වෙලාවෙදී අවශ්‍ය රීලෝඩ් එක දාගන්න පුළුවන්. දැන් ඔයාලට මෙතන ඊට පස්සේ ගාන දාන්න විතරයි තියෙන්නේ. මෙතනින් පේ කරන්න පුළුවන්. ඊට අමතරව මේකේ ඔයාලට අවශ්‍ය පැකේජ් ටික හැමදේම තියෙනවා. මේ data package අතන සල්ලි තියෙනවා නම් මෙතනට ගිය ගමන් මේ තරම් data package ටික පෙන්නන තමන්ට අවශ්‍ය data package ටික මෙන්න මේ විදිහට පෙන්නනවා. ඒකේ තියෙනවා ගොඩක් anytime data work and learn හැම ඕන දෙයකට මෙතනින් දාගන්න පුළුවන්. මේකේ තියෙන වාසිය තමයි දැන් මේ 159 දානවා කියමු. 159 දැම්මම ඔයා රුපියල් 200ක් දුන්නොත් ඔයාට ඉතුරු දෙන රුපියල් 20ක්. එතන රුපියලක් තියෙනවා. ඒ වගේම මෙතන 265 දැම්මම ඔයාට 270ක් තමයි ගන්න කඩේ. 270 ගන්න ඉතුරු පහ සාමාන්‍යයෙන් ඉතින් ගන්නෙ නෑ, ඉල්ලන්නේ නෑ කවුරුවක්. අන්න ඒ ප්‍රමාණෙත් ඔයාගේ ඇප් එකට ඔයාගේ පැකේජ් එකට ඉතුරු වෙනවා. ඔයාගේ මේක ඔයාලට ඉතින් අවශ්‍ය වෙලාවක ඒක ඉතුරු වශයෙන් තියාගන්න පුළුවන්. ඔන්න ඕක තමයි මට අද කියන්න ඕනේ. ස්මාර්ට් විදියට තමන්ගේ ෆෝන් එක ස්මාර්ට් විදියට පාවිච්චි කරන්න පුළුවන්. මේ විදියට තියාගත්තාම පොඩි ගණන් අපතේ නොයවා ඉතුරු කරගන්න පුළුවන්. බොහොම ස්තුතියි රැඳී හිටියට. සුබ දවසක්.